අයිබන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා සීකලාක් ටෙක්ටෝක් සේෂන් එකට හිතින් මොකද වෙන්න විදසල ඉන්ඩස්ට්‍රේගේ ඉන්ඩස්ට්‍රිය හරි නෙගෙටව සෙන්ටිමෙන්ට් එකක් යනවා මේ දස්සරනේ දැක මන් ලංකාවේ සෝෂල් මීඩිය බැලුවත් කට්ටිය අයි නිසා රිප්ලේස්සයිද ස්පේෂලි මේ ජූනියස්ලාසා ඉන්ටර්න්ස් වෙන කට්ටිය අපේ රීසන් ගජුවේට්ස පොඩ්ඩක් මෙන්ටලි දීමෝටිවේට් කලා වගේ එකක් පොඩ්ඩක් පේනවානේ ඒකේ ඇත්තකුත් තියෙනවා කොකද දැම් මේ ඉන්ඩස්ට්‍රීකේ උන චේන්ජස් ටිකක් තියෙනවා ඉතින්නේ පහුගේ කාලේ ඒ අයික ඒයි එක් සෑහෙන්න ලොකු පාස්ෆෙක්් ප්‍රොසෙස්සේ එක පිහිටියනේ ඒයි මේ පහුගේ අවුරුද් දෙගේ සෑන ටේකෝ් කරා ඒකත් එක්ක ඒකට කීපප් කරන්න බැරිවුණ අපේ කරිකියලම්ස්නේ දැන් ඒ කියන්නේ දැන් අපේ කරිකියලම්ස් ගත්තොත් දැම්මේ ඒ අයි එක් ස්පෙශලි සොෆ්ට ඇන්ජිනිරිං රෝස් මගේ මේක හැම ඉන්ඩස්ට්‍රේකම රෝල්ස් වලට ඇෆෙක්ටෙනවා එච්චා වෙන්න පුළා ෆයිනන්ස් එන්න පුළා ස්පෙශලි සොෆ්ට ඇන්ජිනිරිං රෝල්ස් ගත්තොත් දැන් තියෙන කරිකියවලම්සලින් ට්‍රේන් වෙන්න ළමයි එකන්නේ දැන් අපේ නෝම කැරිලඩයකත් වෙනස් වෙන තින්නේ දුවන්නයි එතකොට ඒකත් එක ඇතම නැති රෝල්ස් ටිහිකර තමයි අපි ළමයිව ට්‍රේන් වෙන මේ එක්සිස්ටිං ගොඩක් කරිකියලම්සල උදයි අපේ ඉන්ඩක්ෂන් ප්‍රෝග්‍රම තිබන වෙලෙත් මම කතා කරේ දැන් ඉස්සර ඩිවලප කෙනෙක්ට කරන්න රෝල්ලක් තිබ්බට දැන් තියෙන ඩියවලප ඉන්නම යට තියෙන්නේ මැනේජ් කර මැද්දට අර කරනවා කියන දැන්ට ඒ විල්ලන්න තකොට ඒක මනේජ් කරන ට තම දැන් ඩියලප කර ඒකයි අනි පැත්තර දැන් ප්‍රශ්නකාව ඉලෙක්සිට හොයාගන්න ගත්ත කාලිත් අතින් වැඩකර මිනිසුන්ට ජොබ් නැති වුණා ඒවට මැසින්සාාව දැන් ඊට පස්සේ ආපහෝ ජොබ් සෑහන ප්‍රමාණය ක්‍රේට් වනේ මැසින් හදන්න කට්ටිය මේ වගේ ඒයි හින්ද හැදන්න පුළුවන් රෝල්ස්ටියක්තිය හැම්බලේම ඒයි රච්චගේ තියන් ඉන්න මොකක්ද වෙන්න කියලා මාගට්ට ගැන පැත්ත ස්ටොන්ට් ලැත් එකක්කීමක් නතකොට එහෙට ඇඩප් වෙන්න කියන එක මම කිව්වා එකයි කොහොම දෙඩියෝප්ස් පැත්තනේ නන් මහිතන්නේ මේ ගොඩක් ලොකු චේන්ජ එකක් මහිතන ඉස්සරහට ගොඩාක් ඩෙවෝප්ස් පැත්තට ඒයි සොලූෂන්ස් දේවල් ඉන්ටිග්‍රේට් ඉස්සරහට ගොඩක් දේවල් ඉස්සරහට කරන්න පුළුවන් වෙයි අපි දැන් කරන දේවල් ගොඩක් එෆිෂන්සීක වැඩි කරගන්න පුළුවන් වෙයි සහ ඉන්ඩස්ට්‍රියක ඉන්න කට්ටිය ගොඩක් කලාවට එකොල අප්ඩේට්ෙන්ඩ වෙයි නැත්තං ඉන්ඩස්ට්‍රික නමාරය දැන් තියෙන කම්පිටිෂන් එකත් එක් ඉතිං අපි ප්‍රඩක්් විදිහට කතා කරොත් කලව් පැත්තේ ගොඩක් දේවල් ඉන්ටිග්‍රේෂන්ස් වෙනවා උදාහරණකට කිව්වොත් මයිකසෝ් ෆවන්ඩර එක රිලිස් වුනා ගොඩාක් දේවල් කරන්න පුළුවන් ඒයි වර්ක් ස්පේස් එකක් ඒවගේ මහිතන AWS GCP ගොල්ලන්ගෙත් දේවල් රිලිස් වුනා Googleලගේ ඒජන් ඩිවලප්මන් කිට් එක කිට් එකක් ගානේ දැතුව හැම කලව් ප්‍රවයිඩ කෙනෙක්ම ඒයි රිලේටඩ් ෆ්‍රේම්වර්ක් ටූල්ස් එලියට දානකමන් තමයින් දානකමගන්නේ එතකොට මංහිතන් අර අපි ඉස්සර ඒයි සොලූෂන් යක් කියන උදාහරණයකොත් රැක් සිිස්ටමයක් හදන්න ගත්ත කාලේ දැන් ගොඩාක් අඩු වෙලා තියෙන්නේ හරිම ලේසියෙන් ඒ වගේ දේවල් කරගන්න පුළුවන් ඉතින් හරිම රිලායබල්ලේ වගේ සර්විස් එක පාවිච්චි කරන එක මහිතන ලොකු වෙනස්කන්ටිකක් වේ ඉස්සරට කිවේ පැත්සම සේම් පුන් ළමයි තොට ප්‍රශ්නය තියන්නේ දැන් අපිට කිව්වේ ඉස්සර ගොඩක් කල් අපි ටයිම්ක යස් කරලා ඉගෙනගත් දෙවදැන් ගොඩ කික්මට කරගන්න පුන තුළ දැන් හිතන්න අපි ඉස්සර අපි ජනිය කිව ඉජිනය කෙනකින් අපි බලාපොරොත්තු දේවා දැන් ගොඩක් ලොක් වැඩි වෙලා දැන් සරලව කිවොත්ම දැන් අපි මොන ඔටෝමේෂන් ෆ්‍රේම්වර්ක්යක් ලියන්න ගත්තු අපිට ඔය ChatGPT Copilot වගේ Copilot එකක් වගේ ඉන්ටග්‍රේට් කරගත්තු අපේ ටූල් එකට අපිට ඒක ඊසිලි එයාට කියලා ඔක්කොම ටික ලියා ගන්න පුළුවන්. ඒතකොට ඒක සමාජයට අපි ඉස්සෙල්ලා ජූනියර් කෙනෙක්ට කියලා කරගත් ජූනියර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන දැන් එයා කරනවා. එතකොට දැන් අපිට ජූනියර් ඉංජිනේර කෙනෙක් විදියට ජොයින් වෙනකොට එයා එතනින් එහාට දෙයක් දැනගෙන ඉන්න ඕනේ. එතකොට සමහරකට ඒක මැනේජ්මන්ට් පැත්තට දැනගෙන ඉන්න විදිහට පුළුවන්. නැත්නම් එයා මොන හරි එයාගේ තිංකින් පැටර්න් එකේ වෙනස කරගන්න පුළුවන්. ඒ කියන්නේ එයා වෙනස් විදිහට හිතලා අපි වැඩක් දැන් අපි ටෙස්ටිං කියන පැත්ත ඇත්තම මම දැන් පිළිගන්න විදිහට ටෙස්ටිං කියන එක 100% අපිට ඔටෝමේට් කරන්න බෑ. අපිට මැනුවල් ඉන්ෆර්මේෂන් එකක් තියෙන්න ඕනේ. පොඩි එකක් තියෙන්න ඕනේ. හැබැයි අපි ඒක කොහොමද මේ
AI එක ඉන්ටර්නෙට් කරගන්න යස් කරන්න කොහොමද කියනක තමයි මෙතන ටැලන්ට එක තියෙනට අපි දැ අලුත් කෙනෙක් ජොයින්න්න හදනවන අපිට කම්පැනිකට කිවන්ජනගෙන කිදර යාට තෝටර ඉස්සර තිබුණට වඩා සහ නොලේජ ගේන් කර එන්න ඕනි ඉදස්කට ඇප්ලයි කරන්න තෝට හොඳ පොයින්ටල් ලිමන්තයි මොකද මේ දැන් මේ එක එක්සෑක්ලි ලිමන්තයකුව පොයින්ට එක මේ ඇග්‍රීට් දැන් ගොඩක් මන්ද කළ තියෙන්නේ ඒ අයිටස් එක්ක මේ මිනිස්සු ෆේක් කම්පිඩන්ස එකක් හදාගෙන තිය ඒකන්නේ ගොඩක්කට මම මෙන්න ERP සිිස්ටම් එකක් තනි ප්‍රොම්ට එකෙන් ගැහ්ව මෙන්න මං වෙබ්සයිට් එකක් ලෝංච් කර හැබැයි අර එතකට මිනිස්සුතන මට දැන් ෆේක් කම්පිඩන්ස එකක් තියෙනවා ගැන නැති හැකියාව බොරු හැකියාව තමන්ට තියෙනවා කියලා මේ ඒ අයි එක හැබැයි එතන නෙමේ ඇත්ත හැකියාවති ඇත්ත හැකියාවති නවා එක්ස්පීරියන්ස් එක ඔයා කෝ ෆන්ඩමෙන්ටල් සොෆ්ට ඇන්ජිනින් ප්‍රින්සිපල්ස් දැනගෙන හිටියාම ඔයා දන්නවා ඒ අයිකින් මේ ජෙනරේට් කරපු දේ රිවීව් කරලා මූ මොනහරි පිස්සුවක් කරලා තියනල් මොකද කවදාවත් එල්ලෙල්ලෙම් එකක් මට බැහැ මට මේක කරන්න බැහැ මම මේක දන්නේ නැහැ කියන්න රයි මේක මෙත ෆේක් ඉන්ටලිජන්ස එකක් නැතින් එයා කරන්නේ ජස් එයාම ට්‍රේන් කරපු ඩේටවුල රෙස්පොන්ස මෝස් තෝකන්න එක ප්‍රඩික් කරන කන කරන්න රයි එතකොට දැන් අපි ඉස්සරහටන එක්ස්පෙක්ටේෂන්ස් එක්ක එන්න මේ වගේ නිකම් මේ ප්‍රොන්ට් එක ගහලා දෙයක් ජෙනරේට් කරන එකට වඩා ඔයා කම්පිටන්ස් එක හදාගන්නවන මේ ජෙනරේට් වෙච්චදේ රිවීව් කරන්න සහ මේකේ ප්‍රශ්න තියෙනවද මොනහරි මේක එක්සෑක් අවුට්කම්ස් හරියට ගන්න මේක ටූල් එකක් විදිහට ලෙවරේජ් කරලා හරියට ප්‍රොපර් සිස්ටම්ස් ඩිවලොප් කරන කෙනෙක් වෙන එක තමයි දැන් ගෝල් එක වෙන්න ඕන ස්ටුඩන්ට් කෙනෙක් නැතුව නිකංම බොරු කම්පිටන්ස් එකක් දාගෙන මෙතන එල්ලෙම් එකට ප්‍රොම්ට් එක දාලා මම මේක බිල්ඩ් කරා මේ බලන්න මම දැන් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් කියන එක නෙමෙයි ඒක මම ගොඩක් සෝෂල් මීඩියා වල දකින්න දැන් ගොඩාක් අර ඒක ඇටෙන්ෂන් ග්‍රැබ් කරන්න හොඳයි කෙනෙක්ට නේ ඒ කියන්නේ වෙබ්සයිට් මම මේ බලන්න වෙබ්සයිට් එක වීඩියෝ එකකට ඒක හොඳයි හැබැයි ඒක ප්‍රොපර් සොලියුෂන් එකක්ද සමහර විට අපි බෑක් එන්ඩ් කෝඩ් එකට ෆුල් DB එකට ඇක්සස් එක ගන්න පුළුවන් මේකට හොඳ උදාහරණයක් මම දැන් මේක එන්න ගත්තේ ඔයගොල්ලෝ දන්නවද මේ දවස්වල ට්‍රෙන්ඩින් ටූල් එක මේ ටෙන්ඩිං ටූල් එක තමයි ඕක ඉනිශලි නේම් වුණේ කලෝඩ් පොට් කියලා ඉට පස්ස ඕක රීනේම් වුණා මෝල්ට් බොට් කියලා කලෝඩ් මොකද කලෝඩ් පොට් එක අරනිකන් කලෝඩ් ඇන්ත්‍රොපික් ලයි කලෝඩ් මොඩල් එක තියෙනවා එතකොට ඒගොල්ලෝ මේ ට්‍රේඩ් මාර්ක් එකක් දැම්ම මේක මේ අපේ කම්පැනීගේ නමින් හදපු එකක් වගේ කියලා උන් ට්‍රේඩ් මාර්ක් ඉෂුව එකක් දාලා මේ ඊට පස්සේ මෝල්ට් බොට් කියලා රීනේම් වුණා ඊට පස්සේ දැන් මේක රීනේම් වෙලා තියෙන ඕපන් ක්ලෝ කියලා ඒක බේසිකලි ඔයාගේ මේ කම්පියුටර් එකේ රන් වෙන්න පුළුවන් පර්සනල් AI ඇසිස්ටන්ට් කෙනෙක් වගේ. එතකොට එයා ඒජන්ට් එක්ක ඔයාගේ රන් වෙන කම්පියුටර් එක ඔයාට ඇක්සස් දෙන්න පුළුවන් Telegram, WhatsApp, Gmails. එතකොට එයා ඔයාගේ පැටර්න්ස් ඔක්කොම ඔබ්සර්ව් කරලා ඔයාට ඊළඟට ගන්න ඕන ඇක්ෂන් ප්ලෑන්ස් ඒක සෑහෙන කැපබිලිටිස් ගොඩක් තියෙනවා. මේකේ මේ ඔයාට පුළුවන් කියන්නේ බේසිකලි ඔයාගේ ඊමේල් එකේ යවන එකේ ඉඳන් ඔයා ට්‍රේඩින් කරනවනම් ස්ටොක් ඇනලිසිස් එකක් කරලා පර්චේස් කරලා හෙට ෆ්ලයිට් එකක් බුක් කරන්නද ඒ හැමදේම කරන්න පුළුවන් ඇක්සස් එකක් තියෙන එක. එතකොට දැන් ඒකත් එක්කම ඩෙවලොපර් කෙනෙක් රිලීස් කරා මෝල්ට් බුක් කියලා ප්ලැට්ෆෝම් එක. මේ ප්ලැට්ෆෝම් එක තියෙන්නේ මේ ඒජන්ට්ස්ලට. හියුමන්ස්ලට නෙමෙයි. බේසිකලි අපි Reddit දන්නවනේ. ඒ වගේ සබ් Reddits ඒ වගේ තියෙනවා වගේ මේ මෝල්ට් බුක් එකේ තියෙනවා මේ threads තියෙනවා. එතකොට මේකේ පෝස්ට් කරන ඒජන්ට්ස්ලා. එතකොට ඔය කම්පියුටර්ස් වල දැන් රන් කරන ඒජන්ට්ස්ලා ඒගොල්ලෝ කන්වර්සේෂන්ස් යනවා පෝස්ට් දානවා. එතකොට ඕක මේ ඉන්ට්‍රස්ටිංම දේ දැන් එන්න ගියේ ඕකේ කරපු ඩිවෙලොපර් හෙන කන්ෆිඩන්ට්ලි ට්විටර් එකේ දාලා තිබ්බා මේකට මංගාව තිබ්බේ මේ ආකිටෙක්චරල් විෂන් එකක් විතරයි මම මේ මුළු ප්ලැට්ෆෝම් එකම I didn't write a single line of code මේ LLMs තමයි මේක ලිව්වේ කියලා. හරි ප්ලැට්ෆෝම් එක දැන් රිලීස් කරලා දවසක් කිය ගමන් සෑහෙන සිකියුරිටි ඉෂුස් ටිකක්. මොකද මිනිස්සු මේක එක්ස්ප්ලොයිට් කරලා ෆුල් DB එකට රයිට් ඇක්සස් හා රීඩ් ඇක්සස් ඔක්කොම අරගෙන තිබ්බා. එතකොට දැන් that's where exact නේ. එතකොට ඒක එයා කියපු දේ පට්ටම true තමයි. අනිවාර්යෙන් yes AI තමයි මේ කෝඩ් එක ලියලා තියෙන්නේ. මොකද proper developer කෙනෙක් එයාට තමයි අමතක වෙන්නේ නැති prompt එකේ කියන්නේ මේකට මේ highly secure systems එකක් implement කරන්න කියලා කියන්න අමතක වෙන්නේ නැති. හරි. එතකොට ඕකත් එක්ක ඔය දැන් මට හිච්ච ගොඩක් කතා තමයි මේ වයිබ් කෝඩින් කරද්දි සිකියුරිටි ඉෂුස් එන එක. ඉස්සරහට සයිබර් සිකියුරිටි පැත්තට මොනවා වෙයිද මට හිතෙනවා නිකන් ඒ හයරින් වැඩි වෙයි කියලා.
yes මං හිතන්නේ ගොඩක් අවයා වෙන්න ඕනේ දැන් ඔය වගේ ටූල්ස් අපි පාවිච්චි කරද්දී ඒගොල්ලන්ට අපි ඇක්සස් දෙනවා අපේ පර්සනල් ඩේටා වලට ඊමේල්ස් කන්ටැක්ට්ස් වගේ දේ ගොඩාක් ඇක්සස් මං හිතන්නේ ඔය හැම එකදීම මං හිතන්නේ ඉම්පෝර්ට්ම දෙයක් තමයි අපේ පර්සනල් ඩේටා වල සිකියුරිටි එක මොනවද අපි එක්ස්පෝස් කරන්නේ මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන මොකක් හරි ඕගනයිසේෂන් එකක වැඩ කරන ඒකේ තියෙන සෝස් කෝඩ් එකක් එලියට යනවා කියන එක ලොකු ප්‍රශ්න ඒක මේ මොකද ඒක දැන් Google ලගේ ප්‍රින්සිපල් එකක් තියෙනවා LLM එකකට ඇක්සස් දෙනකොට ඔයා ඒකට දෙන්න පුළුවන් මිනිමම් ලෙවල් of ඇක්සස් තමයි දෙන්න ඕනේ. for example ඔයා database එකකට DB agent කෙනෙක් ලියනවා නම් ඔයා ඒකට provide කරන service account එක read only access විතරක් තියෙන access එකක් දෙන්න ඕන LLM එකට. මම දැකලා තියෙනවා ගොඩක් ඔය අපි පාවිච්චි කරන ඔය free subscriptions වල අපේ මේ data submit වෙනවා. අනිවාර්යෙන් මොකද දෙයක් free කියන්නේ it's default settings එක දැන් තියෙන ගොඩක් අර access ඉල්ලන prompts එවනවා. අපි ඉතින් okay කරලා දානවා මොනවට access දෙනවද කියලා අපි දන්නේ නැහැ. අන්තිමට ඔය photo editors වගේ තියෙන ගොඩක් ඒවාට ඒගොල්ලෝ access ඉල්ලනවා අපේ location එක සහ අපේ gallery එකට access ඉල්ලනවා. ඒතකොට අපි දන්නේ නැතුව අපේ photos එයාට ගැලරිකට විතරනේ වයිෆයි මේකට ඇක්සස් පාවිල්ල එතකොට වේ නෙට්වක් එක තියෙන අනි ඩිවයිස් එකන ඒ කියන්නේ ඒකයි දැන් ස්පෙෂල් දැම්මන් අර මේ කියපු නිසා කියන්න ඕනේ ඒක මේ මොකක්ද ඕපන් ක්ලෝ එක දැන් ඕගොල්ලෝ සෙටප් කරන ඕගොල්ලෝගේ පර්සනල් ඩිවයිස් එක සෙටප් කරන්න යන්න එපා මොකද මේකෙන් ඔයාගේ ෆුල් අන්ප්‍රෙසිඩන්ටඩ් ඇක්සස් එකක් හම්බ වෙනවා. එතකොට ඔයාගේ ලෝකල් මැෂින් එකේ මෙයා රන් වෙන්නේ ඒජන්ට් එක් විදියට. එතකොට මෙයා ඉන්ටර්නෙට් එකකටත් එක්ස්පෝස් වෙනවා. මෙයා Cloudflare through මේ තමයි කනෙක්ට් වෙන්නේ ඉන්ටර්නෙට් එකට. එතකොට ඔතන පෝට්ස් ඕපන් වෙනවනේ. ඔයා ඉන්ටර්නෙට් එකට ඔයාගේ ලෝකල් මැෂින් එකේ ඉඳන් ඕපන් වෙනවා කියන්නේ තව කෙනෙක්ටත් රිංගන්න පුළුවන් ඔයාගේ මැෂින් එකට. ඒතකොට ඒ වගේ සිකියුරිටි එක්ස්ප්ලොයිට්ස් ගොඩක් කට්ටිය කරලා තිබ්බා මේකේ. ඒ කියන්නේ ඒ වගේ මේ එක්ස්ප්ලොයිට් කරලා තිබ්බා obviously tool එකක් ආපු ගමන් cyber පැත්තේ ඉන්න කට්ටිය vulnerabilities check කරන කට්ටිය ඕවා try out කරලා බලනවා. ඒතකොට ඔයාගේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් එකට එක්ස්පෝස් වෙනවා. ඔයාගේ personal information එළියට යන්න පුළුවන්. ඩිමන්තයි ගුවා. එතකොට ඒක නිසා මේ ඒ සිකියුරිටි කන්සර්න්ස් තාම මේ AI අලුත් එක්ක මිනිස්සු මොනවාද AI එකට දෙන්න ඕන ඇක්සස් එක මේ සිකියුරිටි කියන දේවලුත් තාම අලුත් ටොපික්ස්. ඒ කියන්නේ එයා අපිට process කරන්න දෙන්න ඉස්සරහට යන්න දෙන්න ඒවට access දෙනකම්. ඒකෝට අපි ඒ tool එකට ආසන අනිවාර්යෙන් access දෙන්න ඕනේ මේ observe කරන්න හරි access දෙන්න ඕනේ. ඉස්සර අපිට සාමාන්‍ය ලොකු ඇග්‍රිමෙන්ට් එකක් එක්කන ඕක ගන්න කෙලිම ඩීප් එකේ කියනවනේ අපේ රීඩ් කරනවා ප්‍රශ්නයක් ඉන්නේ. මම හිතන්නේ ඉස්සරහට ඕගනයිසේෂන් වලත් ඔය AI පොලිසි එකක් හැදෙන්න වෙයි ඉස්සරහට. මොනවාද අපි පාවිච්චි කරන ටූල්ස් මොනවාද අපි දෙන ඇක්සස් එක කියන එක පොලිසි එකක් මම හිතන්නේ නැහැ දැනට ගොඩක්. ඒක මේ already දැන් ඔය especially දැන් මේ LLMs මේ අවුරුදු දෙකේ hot topic එක වෙලා තියෙන. especially LLMs දැන් corporate world එකට එනකොට ඒගොල්ලන්ගේ වෙනම governance platforms මේ දැනටම implement කරන ගමන් තමයි ඉන්නේ. මොකද දැන් මිනිස්සු මේක cool tool එකක් වගේ පාවිච්චි කරාට businesses වලට එනකොට ඒගොල්ලන්ගේ data ඒගොල්ලෝ protect කරගන්න ඕන. මේකට කියන්නේ lease මේ possible privileges තමයි LLMs වලට අපි දෙන්න ඕන. සහ මේවල ස්පෙෂලි දැන් ලෝකල් ඔලාම වගේ යස් කරන්න නැතුව කලව් හොස්ටඩ් APIs කලෝඩ් ලගේ ඇන්ත්‍රොපික් ලගේ මොඩල් සරි Google ලගේ මොඩල් සරි තකොට අපේ ඩේට එකක් යනවන ඒගොල්ලන්ට ප්‍රොම්ට එකක් කරහරි තොට ඒ වගේ දේවල් ගවන් වෙන්න ඕන ඔයගේ සෑහෙන දැන් ගවර්නස් ප්‍රක්ටිසසුත් ඉම්පලිමෙන්ට් පෙන ගමන් තමයි තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රී එතන කෝඩ් විතර නෙමෙයි දැන් සමහරක ඊමේල් එක ගහන්නේ chat GPT එකට කියලා ඊමේල් එක කරගෙන ඒක ගොඩාක් sensitive data යන්න පුළුවන්. අපි හිතන්නේ සෑහෙන sensitive data out මේ යන්න. ඔයිට වඩා ප්‍රශ්නක්තිය දැන් ළමයි කරන සයිමන්ස් යාල අයිඩියස් assignment එක නැත්තම කිසිම idea එකක් නැහැ. කරාට දැන් ගොඩක් අය කියන්නේ බහුතරයේගේ රීසන්ලි අපේ බැච්ච එකේ දීපු ප්‍රජෙක්ස් ටික එයාලා මාර කැන සුප බයිඩිය තිබ්බ හැබැයි ඒකක්පත් මේ එයාලා ජීපිටිය චස් නොකර කරන්නේ අයිඩියයක කෙලින් අරගොල්ලුගවට ගිහින් ඉවරයි මෙයාක මෙයා මෙහ හදන්න පටන්ගත් නමරකිට හැදි ලවට්ලත් ඉවරයි අනික ප්‍රශ්නයාලකොට මේ මරුම පනියතින් එක තමයි අර මං කලින්කිවනේ කෝඩ් පොට්ටාවට පස්සේ ඇන්ත්‍රොපික්ලා ට්‍රේට්මාක් කොපිරයිට් ඉන්ෆ්‍රීජ්මට් එකක් ඕපන් කරා කියලා දැන් අපි එල්ලෙල්ලස් ගත්තොත් මේ වෙබ් එක ස්ක්‍රේප් කල්ලා තිය සියලුම කටෙන්ට කුස්සපු මිනිස්සු ටික ඒවලගේ නම යුත්තුනා කියලා කොපිරයිට් දාන එක මාරම
හිපොක්‍රසි එකක් මෙතන වෙලා තින්නේ. ඒ අයිවල හිස්ට්‍රියම ඉතින් ආව හොම තමයි ජඩ්ජීපිටගෙත් ප්‍රශ්නක් කලා ඉදින්න කෙනෙක් නැති වුණා හොම ඒ Copyright කතාවක් issues ඉතින් කටිය තියෙනවා. බලන්න උකද අපිට කියන්න විදියක් නෑ සච් කල බලන්න Oh, definitely. ඕ එතකොට මේ බිස්නස් කොයි ඉන්ඩස්ට්‍රියගෙත් එහෙමයි දැන් එඩියුකේෂන් පැත්තරාවත් ඕකම තමයි වෙන්නේ අම හිතන්නේ අපේ කාලෙත් අපිට ඩික්වයක් කරදි තීරටික විතරයි දුන්නේ ඒකත් එක මහිතන්න අපි පොඩි බ්‍රේකේදි කතා කරා වගේ මේ හරි ඉන්ට්‍රස් කතාවක් සුයෙන් අලිකිව එකන් මං මේ නුවන් අයත් එක් ඇතරම කතා කර හිටියේ මේ දැඟ ඉන්ඩස්ට්‍රිය එකයි නෝමල් කරිකියලම් සත්තරයි ගැප් එක දැන්ට අවුරුදු ගානක් නම්ම තිප්ප මද මටත්තර හොඳ ඒක ලිමන්ත නුවන්නයි දන්න මොකද ඒගොල්ලු අපිටත් කලින් 2014 වගේ ඉන්ඩස්ට්‍රියකට ආපු කට්ටිය එතකොට ඔතන බොයින්් එක ෆිල් කරන්න ෆෝක්සාම්පල් ඇකිවොත් ඉස්සර අපි දැනටත් තියෙනවා ජාවා ස්පරිං බූඩ් ඩිවලපර්ස් රයි් එතකොට ගැනර පොඩි පොඩිස් මේ ප්‍රේම් Frame සොල work. ප්‍රේන් වෙන්න පොඩි වෙන ෆ්‍රේම්වර්ක් එකක් ඔව්, නෙවෙයි. පොඩි- ඒක ලොකු ඉකෝසිස්ටම් එකක් ස්ප්‍රින්ග් ඉකෝසිස්ටම් එක බත් ඔය ඉකෝසිස්ටම් එකේ එකන්නේ ඔතන තිබ ගැප් එක ෆිල් කරන්න අපි ගන්න ඉන්ස්ටිටියුට් තිබන එකන ඔතන බොයිඩ්ඩයක් තිබ්බ පොඩි කැම්පස් එකයි ජොබ් එකේ ඩෙමාන්් එකත් මොකද ළමයගෙන් සමට එක්ස්පෙක්ටේෂන් එක තිබ නයි ස්පරිං බූටිං ඕ මට මතක ඉස්සර මේ කැම්පස්සල්ද අපි විසිටින් ලෙක්චරස් ලත් ගෙන්නලා ස්පරිං බූට් වගේ දේවල් ගැන කියලා දුන්න සිකරිට වගේන් ලෙක්චස් කර ඒ මොකද අර කරකියලම එක තිබුණ නැති හින්ද අර ළමයින් ඉන්ඩස්ට්‍රික රෙඩි කරන්න ඕන හිද ඒ වගේ දේවල් තිබ්බා ඊට පස්සේ මං හිතන්නේ මේ මට අර තන් මිට අවුරුදු 10ක විතර පිටිපස්සට ගිහිල්ලා කතා කරද්දි තිබ්බ ඇත්තටම මේ ලංකාවේ ඇතුළේ ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්ට නැත්නම් මේ ඒ රිලේටඩ් ජොබ්ස් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා ඊට පස්සේ සහ අපේ මේ කැම්පස් වලින් ඉන්ස්ටිටියුට්ස් වලින් එන අවුට්පුට් එකත් ගොඩක් අඩු මට්ටමක තිබ්බේ හැබැයි දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා දැන් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ජොබ්ස් වලට හැබැයි අපි කොහොමද අපි ඇත්තටම හිතන්න ඕනේ අපි කොහොමද ක්වොලිටි කෙනෙක් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්ව එහෙම නැත්නම් QA ඉන්ජිනියර් කෙනෙක්ව කොහොමද හදන්නේ කියලා. මොකද ඉන්ඩස්ට්‍රි එකේ දැන් අර මල්ලි කිව්වා වගේ දැන් ආපහු ලොකු වයිඩ් එකක් තියෙනවා. දැන් AIත් එක්ක ඉන්ඩස්ට්‍රි එකේ ඇතුලේ කට්ටිය දැන් තමයි රිසර්චර්ස් පටන් අරන් තියෙන්නේ. දැන් තමයි මේ දේවල් එක්ස්පෙරිමන්ට් කරන්න යන්නේ. සොල්ව් කරන්න යන්නේ. මටත් හොඳ ඉන්පුට් එකක් දෙන්න පුළුවන් වුණා මේ මොකද දැන් කම්පැනිස් වල ගත්තොත් කම්පැනිස් වලත් ඉස්සර විදිහට පුරුදු වෙච්ච කට්ටිය තමයි ඉන්නේ. ස්පෙෂලි software engineers obviously development site එකේ ඉන්න කට්ටිය LLMs එක Gen AI දේවල් use කරන්න පටන් ගත්තා. but හිතන්න business analyst ලා ඉන්නවා. එතකොට company එක වැඩ කරන HR කට්ටිය ඉන්නවා. එතකොට වෙන development QA engineers ලාත් obviously use කරනවා නේ. system engineers ලා ඉන්නවා. DevOps ඔය වගේ ලොකු vast software field එකකට ලොකු vast area එකක roles ගොඩක් තියෙනවානේ. එතකොට ෆයිනන්ස් තවතම දෙපාර්ට්මන්ට්ස් තියෙනවානේ obviously. එතකොට දැන් තමයි මේ කම්පැනිස් වලිනුත් මේ ඉන්න already ඉන්න work force එක AI train කරන්න පටන් අරගෙන තියෙන්නේ. නේ? ඒගොල්ලන්ගේ different programs තියෙනවා, knowledge sharing sessions තියෙනවා. එතකොට AI certifications වලට push කරනවා කම්පැනිස් වලින්. එතකොට දැන් ඒකත් එක්කම හිතන්න ඕනේ දැන් work force එක දැන් නම් අප්ඩේට් වෙන්නේ කොහොමද මේ කරන්ට් කරිකියුලම් එකේ ඉඳ ළමයි මේකට ඇඩැප්ට් වෙන්නේ. මොකද ඒගොල්ලන්ට කොතනකවත් ගයිඩන්ස් එකක් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තාමත් මේ සිස්ටම් ඩිසයින් ටිකයි Java මොඩියුල් එකයි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් මොඩියුල් එකයි එතකොට අදාළ පෝස්ට් ඒ කියන්නේ software engineering fundamentals ටික කරනවා. හැබැයි අර AI void එක කොතනද fill වෙන්නේ? අන්න එහෙම දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තනම කිවොත් සීකලාක්කගේ මාගට් එක එකන අපි ඒයිවල්ට නම්බ වන්නුනේ ඔන්නෝක බ්‍රිච් කරපු හිද ඒකත් එක අනිත් එක ඇත්තටම අර දැන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියට AI පැත්තේ සොලියුෂන්ස් වගේ දේවල් රිසර්ච් කරන එක ඒගොල්ලන්ට හොඳ ඔපචුනිටි එකක් හම්බ වෙනවා. මොකද ඒගොල්ලෝ ඉන්න ඕගනයිසේෂන් එකට සපෝට් එක දෙනවා. හරි. හැබැයි දැන් අපි ගත්තොත් එහෙම ළමෙක් ගත්තොත් මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න හදන එක්කෙනෙක් ගත්තොත් එයාට තියෙන ගොඩාක් අඩු සපෝට් එකක්. ඒකට එයා ඔක්කොම දේවල් ටික සෙල්ෆ් ස්ටඩි කරලා මේකට රෙඩි වෙන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ මල්ලි කිව්වේ අර අනික නුවන්නට හොඳ පොයින්ට් එකක් තියෙන්නේ අපි කතා වුණා මේ ඉන්ටෙලිජන්ස් ක්‍රන්ච් එක ගැන. ඒ කියන්නේ දැන් LLMs එක ළමයි
ඒගොල්ලන්ගේ එඩියුකේෂන් එකත් එල්ලෙල්ලෙම් එකට බාර දීලා කරන්න පටන් ගත්තු ඇස්පෙක්ට් එකක් නේද නුවන්නාගේ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් කියන්න පුළුවන් දැන් එන ඇතර මේ මන් රීසන් උදාහරණයක් කියන්න අපි මේ අපේ කම්පැනයකට අපි රික්රූට් කරන්න අපි ඉන්ටර්ස් කරා මට මතක විදිහට මමයි තව ආකිටෙක් කෙනෙකුයි කරේ අපි ඉන්ටර්ස් 24ක් කරා හරි එතකොට ග්‍රැජුවේට්ස්ලා වර්ක් එක්ස්පීරියන්ස් තියන අය සමහර අය ඉන්ටර්වියුස් වලට ආවා ඇත්තටම අපිට අපේ රික්වයර්මන්ට් එකට ඕන කෙනෙක් අපිට සිලෙක්ට් කරගන්න බැරි වුණා ඉතින් ඔව් ලොකු ටයිම් වේස්ට් එකක් දෙගොල්ලන්ගේම ටයිම් එක වේස්ට් වුණා ඇත්තටම අපි බැලුවේ අපිට AI රිලේටඩ් රික්වයර්මන්ට් එකක් තිබුණ නැහැ ඇත්තටම අපි ඇත්තටම බැලුවේ බේසික් කන්සෙප්ට්ස් දන්නවාද කියලා උදාහරණයක් ඩේටාබේස් කනෙක්ටිවිටි එකක් හදන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න බේසික් දේවල් ටිකට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් කන්සෙප්ට්ස් ටික දන්නවාද ඔය වගේ දේවල් තමයි අපි බැලුවේ ඔතනම ඔකේ දැක්ක විශේෂ දෙයක් තමයි ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා ඒගොල්ලෝ ගෲප් ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා ඉන්ඩිවිජුවල් අසයින්මන්ට්ස් කරලා තියෙනවා ඒ හැම එකක්ම ඒගොල්ලෝ හොඳට කරලා තියෙනවා හැබැයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට අර AI chat GPT මොකක් හරි වගේ සපෝට් එකක් අරගෙන තමයි කරලා තියෙන්නේ හැබැයි ඒගොල්ලෝ අසයින්මන්ට් එක කරාට ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක අන්ඩර්නීත් කොහොමද ඒක වැඩ කරේ ඒක ටෙක්නොලොජි එක මොකද්ද මොනවද පාවිච්චි කරපු දේවල් ටික මොනවා ඒවෙන් අපි ප්‍රශ්නයක් අහුවාම ඒකේ කෝ එක හැදුනේ කොහොමද කියන එක ඒ කියන්නේ බේසික් එක දන්නේ නැහැ ඒගොල්ලෝනේ බේසික් එක දන්න බේසික් කන්සෙප්ට්ස් ටික නොලෙජ් එකක් නැහැ හැබැයි ඒගොල්ලෝ දන්නවා වැඩ කරන ප්‍රොඩක්ට් එකක් හදාගන්න පොඩි එකක් හදාගන්න දන්නවා හැබැයි උතන ප්‍රශ්නයක් එනවා නේද ඒතකොට දැන් ඕක හැදුවට අපි දැන් ඔයාලා දන්නවනේ ඩෙවලොප්මන්ට්ස් වල ඉතින් එන්හාන්ස්මන්ට් එනවා බග් ෆික්සස් එනවා ඒතකොට එතෙන්දී ඒගොල්ලෝ ගැටලුවක් එනවා ඔව් එතෙන්දී අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා මොකද ඒ ප්‍රොම්ප්ට් එක අපි ගාව නැහැ නේ වෙලාවේ ඔව් ඒ ප්‍රොඩක්ට් එක ගැන ඇත්තටම අපිට ඉන් ඩීටේල් දැනුමක් තියෙන්න ඕනේ ඩෙවලොප් කරාට විතරක් මදි ඔයා කියන එක නේද දැන් අපි කතා කරගෙන ආවේ මේ කැම්පස් යුනිවර්සිටි ලෙවල් එක ගන්න මං බහින ඊට පොඩ්ඩක් පල්ලෙහාට දැන් පෑත කාලීනව දරුණුවටම කතාවක් ගියා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනම්මරයි දැන් මෙතන ඉන්නේ ටෙක් ලීඩ් ඇන් හයර් කට්ටිය රයිට් ඒකේ පළවෙනි ප්‍රශ්නේ භූතාර්ථ හඳුන්වන්නේ කුමක්ද මොකද භූතාර්ථ හඳුන්වන්නේ භූතාර්ථ හඳුන්වන්නේ ඕනන් දන්න ඊට පස්සේ අහන්න අනිවාර්යයෙන්ම ඉස්සරහට අහන්න වෙනවා මේ A level මේ ඊට පස්සේ එනවා මම ඒකාබද්ධ යතුර සහ ඕකනේ හොඳ මේක ආගන්තුක යතුර ආගන්තුක යතුර කියන්නේ foreign key භූතාර්ථ හඳුන්වන එක entity identifier හරිද ඊට පස්සේ භූතාර්ථ සම්බන්ධතා ER diagram ඇත්තටම අපිට හිතන්න වෙනවා දැන් අපි ඉන්නේ මේ AI ඊරහයක රැපිඩ් ග්‍රෝත් එකක් යන ඊරහයක ඉන්නකොට අපි කතා කරන මේ කැම්පස් වල කරිකියුලම්ස් අවුට්ඩේටඩ් කියලා. දැන් අපිට හිතන්න වෙනවා මේ අපේ ස්කූල් සිස්ටම් එකේ තියෙන කරිකියුලම්ස් ඇත්තටම අපි කතා කරන්න යන්නේ ඇත්තටම මේ ගැප් එක ෆිල් කරගන්නේ කොහොමද කියලා. ඉන්ඩස්ට්‍රි එකයි මේ දැන් අවුට් වෙන ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් අතරයි. සහ ඉන්ඩස්ට්‍රි එකේ තව සර්ව් වෙන්නේ කොහොමද? සිලබස් එක හොඳයි. සිලබස් එකේ කන්ටෙන්ට් එක හොඳයි. යම් තාක් දුරකට නෙමෙයි සැරකිය යුතු මට්ටමක හොඳයි. හැබැයි මේ වචන ජීවිතේට ඉන්ඩස්ට්‍රි එකේ ඉගෙන ගන්න, ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ යූස් වෙන්නේ නැහැ. එතකොට පේපර් එකට ඉංග්‍රීසි වර්ඩ් එක දෙනවද නැද්ද? සිංහල වචනේ පාවිච්චි කරන පේපර් එකට ඒගොල්ලෝ පේපර් එක ගැන නම් අයිඩියා එකක් නෑ මට දැන් දැන් කොහොමද ගොඩක් හැබැයි ළමයි IT කරනකොට මම දැක්ක දෙයක් මේ හොඳ නැඹුරුවක් තියෙන ඒගොල්ලෝ ඉංග්‍රීසි මීඩියම් වලින් කරනවා. මේ A level IT කරනකොට කරන්න ඕනේ ඉංග්‍රීසි මීඩියම්. නැත්නම් මේ ළමයා දැන් මේක ඉගෙනගෙන ඇවිල්ලා දැන් කැම්පස් එකකට හරි නැත්නම් ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකකට හරි ගියොත් එහෙම මේක දන්නේ නැහැ නේ මේ පුකුත්. ඉගෙන ගන්න එකත් නෙමෙයි. එයා දැන් ඕක පාඩම් කරන්න මහන්සි වෙනවාගෙන අපරාධයක්. ඒ වචනේ පාඩම් කරන කිසිම තේරුමක් නැහැ නේද? අනික මේ අපි මේ ඔඩියන්ස් එකට එම්ෆසයිස් කරන්න ඕන මේ ස්පෙෂලි දැන් මේ ලැන්ග්වේජ් මොඩල්ස් නේ බූම් වෙලා තියෙන්නේ. එතකොට මේ ලැන්ග්වේජ් මොඩල්ස් ට්‍රේන් කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඉංග්ලිෂ් වලින්. රයිට්? දැන් ඔය මම මේ මොරටුව යුනිවර්සිටි එකේ එහෙම සින්ලාම එහෙම ආවා. ඒ කියන්නේ සිංහල ලැන්ග්වේජ් එකට පොඩි සපෝට් එකක්. ඒවා අර බේසිකලි GPT ලෙවල් එකකට නෑ. ඒ කියන්නේ සිංහල වලින් දැන් GPT සපෝට් කරනවා. හැබැයි ගොඩක් වෙලාවට ඔයාගේ ඉංග්ලිෂ් නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න එක දැන් මාර මොකද ප්‍රොම්ප්ටිං ස්කිල්ස් හැමදේම අපි ප්‍රොම්ප්ට් සිස්ටම් ප්‍රොම්ප්ට් එකේ ඉඳන් ප්‍රොම්ප්ට්ස් හදන්නේ ඉංග්ලිෂ් වලින්. අනික දැන් මේ ER diagram කියන එක මෙයා සිංහලට පරිවර්තනය කරන්නත් යම් කිසි කාලයක් යන්නේ ඉතින් ඒක ටෝටල්
වේස්ට් වෙන එකක්නේ. ඇත්තටම අපරාධේ. ඒ මනුස්සයා වෙලාවත් අපරාධේ මේක මේ අමාරුවෙන් සිංහලට පරිවර්තනය කරලා මේකට දාන එක. ඒකෙන් එන්ටයර් මේක ඉගෙන ගන්න කට්ටියකම වෙලාව අපරාධේ. මොකද ඉන්ඩස්ට්‍රි එකේ එක්කෙනෙක් මේක උගන්වන්න ගියොත් එයාට සිංහල පාඩමක් ඉගෙන ගන්න වෙනවා මාස 3-4ක්. ඒක උගන්වන්න. නැත්තේ නැත්ත ලොකු කන්සර්න් නැත්තේ. ඒක ඇත්ත. එතකොට මේ මම හිතන්නේ අයියත් ඔය දෙන්නම ඉන්ටර්වියුස් කරන හින්දා කමියුනිකේෂන් ස්කිල්ස් ගැන කට්ටිය හිතන එක ඔයගොල්ලෝ සැටිස්ෆයිඩ්ද? දැන් එන කැන්ඩිඩේට්ස්ලා. ඒගොල්ලෝ කමියුනිකේෂන් ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඕ මම ගොඩක් බලන දෙයක් තමයි පර්සන්ලි අර ඉන්ටර්වස් කරද්දී කමියුනිකේෂන් ස්කිල්ස් ඇත්තටම තියෙන්න ඕන. අපිට ඒක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. සහ ටෙක්නිකල් ස්කිල්ස් අපිට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. මම ගොඩාක් පර්සන්ලි බලන දෙයක් තමයි ඇටිටියුඩ් එක. right? එතකොට එක කැන්ඩිඩේට් කෙනෙක් ඉන්න පුළුවන් එයා ටෙක්නොලොජි එක එයාගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි ඒවා අපිට ඩිවලොප් කරගන්න පුළුවන්, ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒ ඔක්කොට අර හොඳ මයින්ඩ්සෙට් එකකුයි හොඳ ඇටිටියුඩ් එකකුයි තියෙන කෙනෙක්ව තමයි අපි රික්රූට් කරගන්න ඕනේ. ඒක තමයි මම පර්සනලි ගොඩක් බලනවා ඒ ඇස්පෙක්ට් එක මේ මදර පොසිටව් මයින් සෙට් එකන ඒ කියන්නේ ළමෙක්ගේ තියෙන්න ඕන අර බේසිකලි දැන් ස්පෙශලි ආය ගෙන්න්නවා මේ ඒයිරයකේ එක අර ෆේක් කම්පිටන්සි සදාගන්න නැතුව තමන්ගේ දුර්වලතා එයා අඳුනගෙන ඒවා ලර්න් කරන්න එයාට හොඳ ඇටිටියුඩ් එකක්නේ අන්න ඒක තමයි අපි බලන්න නැතුව ගැන්නේ මට හැමදේම පුළුවන් කියන මයින් සෙට් එකමත් නෙමෙයි සමහර දේවල් මම ඉන්ඩෙප් ඉගෙන ගන්න ඕන කියන කොන්ශස්නස් එක ළමේ දැනගෙන ඉන්නවනම් කැන්ඩිඩේට් කෙනෙක් දැනගෙන ඉන්න මම හිතන්නේ ඒක තමයි මේ ඊරාගේ ගොඩක් වටින්නේ අනිත් ඒගොල්ලන්ගේ මයින්ඩ් එකේ තියෙන නේ මට මේක chat GPT එකෙන් අහගන්න පුළුවන් මේක මම දැන් ලෙක්චර් එක දැන් අහගන්න ඕනේ සම එහෙම හිතන්න මම මේක දැන් අයියා කෙනෙක් අපි හිතන්නකෝ අයියා කෙනෙක් මොනවා හරි සෙෂන් එකක් කරනවා ටෙක්නිකල් සෙෂන් එකක් හිතනවා ඕක මට කියලා chat GPT එකෙන් බලා ගන්න පුළුවන් මම මේකට මේක අහන්නේ ඒ වගේ මයින්ඩ් සෙට් එකක් වුණොත් එයාට කවදාවත් ඉතින් ඉදිරි ගමනකට යන්න බෑ මොකද එයා හිතන්නේ මම ඒක අහන්න ඕනේ මම මේක අහනවා එහෙම එකක් නේද අර වැඩ කල් දානවා එකක් තමයි එහෙම වුණොත් ඉතින් අමාරුයි මම හිතන්නේ නේද ඒකට අනික මේ ළඟදී අපි ඔය ඩියොප්ස් මේ කෝස් එක ස්ටාර්ට් කරද්දි මම නිකන් රිසර්ච් කරා Microsoft ප්‍රොඩක්ට් එක අපි යනවා ඒකත් එක්ක ඒකෙදි මේ හම්බෙච්ච ලස්සන ස්ටැට් එකක් තියෙනවා මේ Microsoft එක ටික කාලයක් පොඩ්ඩක් අවුල් වුණානේ අවුල් වුණා කියන්නේ ඇත්තටම අවුල් වුණා නෙමේ Nokia එක ගත්තා ඒකෙන් ඩොලර් බිලියන් 7යි ගාණක් ලොස් වුණා ඊට පස්සේ ඔහොම කරපු ප්‍රොඩක්ට් එකේ පොඩි ඉෂුස් වගේක් ආව දිගටම හොස්පිටල් එහෙම මක් ඒක නම් තර්ඩ් පාර්ටි කම්පැනි එකකින් ගත්ත මේ එකක් ඔය ටිකත් එක්ක රීසෙන්ට්ලි Microsoft එක මාර ගේන්න එකක් කරන් තියෙනවා මේ LinkedIn එක ඇක්වයර් කරා එයාලා Twitter වගේ ඔය ඇතෑරියා ඒකත් එක්ක දැන් DevOps පැත්තටෙද්දි Azure Clouds Fortune 500 companies වලින් 95% යූස් කරන්නේ ඕනේ ගොඩක් Microsoft products stack එක මේ evolve වෙලා තියෙනවානේ ඒගොල්ලන්ගේ Entra Microsoft 365 සහ මෙනුවන් අයියා කිව්වා ඒගොල්ලන්ගේ දැන් agent development platforms ඔය එක සෑහෙන්න ඒගොල්ලෝ ගේන් එකක් අරගෙන තියෙනවා සහ ඒගොල්ලෝ අර LLMs වලට ආවත් OpenAI partnerships ඒගොල්ලන්ට servers provide කරන්න කියන සෑහෙන දේවල් ටිකක් කරලා තියෙනවා ඒක නෙමෙයි මේ හොඳම කතන්දරේ දැන් ඔය Azure එකේ ටික මම හොයාගෙන යද්දි 2026 global demand එක over 367,000 DevOps jobs open worldwide. දන්න මේ Google මේ එකක් මම එක දාන්නම් 3,60,000 opens තියෙනවා. ඒ වගේ demand එකකට අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට හැම වෙලේම මේ ඔය දැන් AWS මේ ගොඩක් වෙලාවට ලංකාවේ global issues වෙන්නේ. දැන් මේවා බලාගෙන ඒ කියන්නේ analyze කරගෙන ඉන්න ළමයට මාර්කට් එක මූව් වෙන්නේ කොහොමද කියලා. ළමයි පැත්තත් මේ ස්ටඩි කරන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සරහට ඒගොල්ලෝ මොකද ඒගොල්ලෝ සමහරට දැන් ඉගෙන ගන්න දේට ජොබ්ස් නැති වෙන්න පුළුවන් නේ. මොකද මාර්කට් එක වෙනම දැන් අපි ඉස්සරත් කලින් කතා වුණා නිකන් Java Spring Boot වල. ඒතකොට ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා ඒ කාලේ මොන කම්පැනි එක බැලුවත් Java Spring Boot develop. මොකද ගොඩාක් ඔය foreign projects outsource කරා ලංකාව ඉන්දියාව වගේ මාකට්ස් වලට ඔය වගේ roles වලට. ඇතරම ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවානේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා අපි අපේ ළමයි ඒකට රෙඩිද කියන එක තමයි අපේ හැම වෙලේම තියෙන weakness එකක් තමයි දැන් ඉන්දියාව හැම ඕන ස්ටැක් එකකින් ඉල්ලුවොත් දෙන්න කට්ටිය ඉන්නවා AI එද්දි ඒකට මුලින්ම යන්නේ ඉන්දියන් සෙට් එක. ඒගොල්ලෝ ප්‍රිපෙයාර් වෙලා ඉන්නවා. අපේ රැල්ල ආවට පස්සේ තමයි රැල්ලට යන්න අපේ කට්ටිය.
එහෙම ප්‍රශ්නයක් හැබැයි ඕකට හොඳ මේකකුත් තියෙනවා දැන් ඔයගේ ඕගනයිසේෂන්ස් වලින් ඕකට ඒගොල්ලෝ දීලා තියෙන සර්ටිෆිකේෂන්ස් එහෙම මම හිතන්නේ සර්ටිෆිකේෂන්ස් මාර වැලිඩ් සහ ලොකු මේ මෙව එකක් තියෙනවා ඒ සර්ටිෆිකේෂනල් වැලිඩිටි එකයි බලන්න එතකොට අර නිකන් ඒ කියන්නේ දැන් අපි ඉන්ටර් බෝඩ් එකේ වුණත් බලනවානේ ඒක කොහොමද ඒක ඇචීව් කරන්න කොහොමද පාඩම් කරලාද නැත්නම් මොනවද ඇත්තට මෙයාට ඒක නිකන් හිතන්න එයා මහන්සි වෙලා ගන්න ඕනේ මේකක්ද කියලා බලලා තමයි මම හිතන්නේ ඒකට වැලියු එකක් එන්නේ නේ. ඇතරම් පර්සන්ලි මම දන්නවා ඔය Microsoft Azure එහෙම සර්ටිෆිකේෂන්ස් වල ගොඩක් ඒවා තියෙන MCQs සමහර high end exams වල තියෙන මොන හරි සිනාරියෝ එකක් බේස් කරගෙන හැබැයි ඒ MCQs කරන්න බෑ ඇත්තටම මේ knowledge එක නැතුව. ඒගොල්ලෝ ඒ exams හදලා තියෙන්නේ එහෙම තමයි. එතකොට මම හිතන්නේ හොඳ ලොකු opportunity එකක් තියෙනවා. හොඳ recognition එකක් තියෙනවා. ඒ වගේ certifications ඒකත් එක්ක ඕක බලාගෙන ඇද්දි ආපහු ඔය Microsoft ඩීල් එක තියෙන Nokiaත් එක්ක ඕකේ හරි ලස්සන පොයින්ට් එකකුත් තියෙයි. දැන් අපි දැන් ඉන්නේ Nokia දැන් විනාශයි කියලානේ. Nokia එක විකුණුවා Nokia ඉවරයි. හැබැයි network එයාලා network පැත්ත එයාලා අතාරින්නේ නැහැ. ඒක දැනටත් profit කරන මේ Nokia down නැහැ. Nokia ලා දැන් හොඳට profit කරන් යනවා. ඕකෙත් තියෙන හොඳම දේ තමයි ඉතින් මාකට් එක down යද්දි එයාලා වැඩේ ඇතෑරියා. යන්න ඕනි පැත්තට එයාලා ගියා. ළමයිටත් ඕක තමයි කරන්න තියෙන්නේ. මොටරෝලත් ඔය වගේ වගේම තමයි කර. එතකොට ඉන්ඩස්ට්‍රී එක කොහෙට දෙයන්නේ අපිට අපි කොච්චර මාස්ටර් වුණත් ඇලෙන්නේ නැති දේවල් ඇතැරලා අපිට අරකට යන්න වෙනවා. ඒ කියන්නේ අපි ඇග්‍රී වෙන්න ඕනේ කියන්නේ අපි ගොඩක් ඒගොල්ලන්ගේ ෂූස් වලට බහිමුකනේ. ඒ කියන්නේ දැන් අපි ඉන්ඩස්ට්‍රී එකේ සමහරට ඉන්න කට්ටිය නිසා කම්පැනිස් වල අපි ගොඩක් ටෙක් කට්ටිය එක්ක ගැවසෙනවා. එතකොට කම්පැනිස් වල ඉනිෂියේටිව්ස් එනකොට අපි දන්නවා ඉන්ඩස්ට්‍රි නිකන් මේ රැල්ල හැදෙන්නේ මොන පැත්තටද කියලා. හැබැයි ළමයෙක්ගේ පැත්තෙන් ගත්තොත් මේ දැන් යන මේ ෆේස් එකත් එක්ක ළමයිටත් ඇත්තටම කීප් අප් කරන්න ටිකක් අමාරු ලෙවල් එකකට මේ ඉන්ඩස්ට්‍රිය ඉවෝල්ව් වෙන ගමන් තියෙන්නේ නේ. ළමයි එතකොට අර ඉස්සර හිටිය වගේ නිකන් පසුගාමීව ඉන්නත් බෑ. ඒගොල්ලෝ හරිම මාකට් එකේ බැහැලා වැඩ කරලා අනිවාර්යෙන් අපි අපේ වචනෙන් කියනවා නම් සීන් එකේ ඉන්නවා කියලා කියන්නේ. සීන් එකේ ඉන්න මොනි මේ කාලේ ඔයා IT ඉන්ඩස්ට්‍රි එකට එනවා නම් ෆුල් රේස් එක දුවන්න මේ සෑහෙන්න ප්‍රෙපරේෂන් එකක් ඕන. අපි අර කලිනුත් කතා වුණා නේද මේ ඉන්ටර්වියුස් ඉස්සර තිබ්බ ඉන්ටර්වියු ලෙවල් එක කොහොමද සහ දැන් ඉන්ටර්වියුස් වලට එනකොට ලෙවල්ස් කොහොමද තියෙන්නේ. කියන්නේ ඉස්සර නිකන් ඕන අශ්වයෙක්ව රේස් එකට දාන්න පුළුවන් වගේ කතන්දරයක් තමයි තිබ්බේ. ඔව් දැන් ඔය ඉන්ටර්වියු කතාවේදී අර ඒකේ වගේ දැන් ඉන්ටර්වියු එකේ පාස් වුණත් වැඩක් නැහැ. අපි ප්‍රොබේෂන් ටයිම් එකේ ඉන්නවනේ. ප්‍රොබේෂන් ටයිම් එක තමයි ක්‍රිටිකල්ම ටයිම් එක නේ. එතකොට සමුන්ගේ කලර්ස් පෙන්වනවා. අයගොල්ලෝ ඇටිටියුඩ්ස් ටික බලනවා. ඒතකොට ප්‍රොබේෂන් ටයිම් එකේ සහ ලර්නින් කර්ව් එක කොහොමද කියලා බලනවා. අලුත් දෙයක් දුන්නාම ඉගෙන ගන්න එක. ඊට පස්සේ AI කොහොමද යූස් කරන්නේ නැත්තම් AI යූස් කරන්නේ නැති කම්පැනියක් දැන් නෑ වගේ සම ගොඩක් ඒවා යූස් කරනවා. හැබැයි ඒක කොහොමද යූස් කරන්නේ? ක්‍රියේටිව් විදිහට යූස් කරන විදිහ සහ අර අපි කරන්නම් වාලේ කරන්නේ නැතුව කොහොමද කරන්නේ කියලා ඉතින් ඔය ප්‍රොබේෂන් ටයිම් එක බලනවා. ඒතර සෑහෙන දෙයක් තියෙනවා ඔය ප්‍රොබේෂන් ටයිම් එකේ. ඒක එහෙම එකක් තියෙනවා නේද? මම ඒක පර්සනලි මේ ස්ටුඩන්ට්ස් රටත් අපි ටීච් කරනකොට කිව්ව දෙයක් තමයි AI tools එක. මොකද අපිටත් මේ AI tools අලුත් දේවල් නේ. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඔල්රෙඩි ඉන්න කට්ටිය අපිට මේ AI tools වලට access එක ආවේ ඇත්තටම හැමෝටත් එක්කම කියන්නේ සාමාන්‍ය ළමයා access එක ගන්නකොට තමයි අපිටත් කියන්නේ අපිට ඊට කලින් privileged access එකක් තිබ්බේ නැහැ. එතකොට අර playing ground එක ටිකක් සමාන වෙන ගතියකුත් තියෙනවා. හිතන්න හොඳ ළමයෙක් එයා ෆවුන්ඩේෂනල් ස්කිල්ස් ටිකක් මේවා කළා. හැබැයි එයා සෑහෙන එක්ස්ටෙන්සිව්ලි AI tools master කරනවා. හරි. නිකම්ම නිකන් vibe coding නෙමෙයි proper systems design කරලා එයා ඉක්මනට products ship කරලා deploy කරන stage එක වෙනකන් එයා තනියම එයාගේ own products try out කරනවා. අතන අර AI tools master කරන ළමයා ඉස්සරහට යනවා සමහර විට ඉන්ඩස්ට්‍රියේ already ඉන්න කෙනෙක්. එයාගේ knowledge එකත් plus එයාර AI tools වල fullම extent එකට. හරි. එතකොට සමහර ඉන්ඩස්ට්‍රි කෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. දැන් කර්සර් වගේ එකක් කොහොමද GitHub එකට ඉන්ටිග්‍රේට් කරලා full pipeline එක Jira එකට MCP servers ටික කනෙක්ට් කරලා ඒ වගේ මේ ඒකේ fullම capacity එකට use කරන්න කොහොමද කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අර tool එක හොඳටම use කරන කෙනා දන්න වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම අතන ඩිමාන්ඩ් එක හැදෙන්නේ බිස්නස් වැලියු එකක් කොච්චර ඉක්මනට ජෙනරේට් කරන්න පුළුවන්ද කියන එකනේ.
එතකොට අපිට AI සොලියුෂන් එකක් දාලා ටයිම් එක අඩු කරගෙන එෆිෂන්සි එක වැඩි කරලා කොච්චර ඉක්මනට අර බිස්නස් වැලියු එකක් ජෙනරේට් කරලා දෙන්න පුළුවන්ද කියන එක තමයි ඕගනයිසේෂන් අනික අපිට සාපේක්ෂව මෙයාලට ඉගෙන ගන්න යන ටයිම් එකේ සේවිං එක ඉස්සර අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආපුවාම ස්ටැක් ඕවර්ෆ්ලෝ දානම්ම අපි පෙල්ලගෙන හොයනවනේ මං ඒකට against පොඩ්ඩක් ටොපික් එකක් ඒ කියනවා වයිස් යූස් කරන්න ඕනේ වයිස් නෙමෙයි ඔතන පොඩි ඉන්ටෙලිජන්ස් ක්‍රන්ච් එකකුත් තියෙනවා දර්ශන එතකොට මොකද දැන් ළමේ කොන්න ඔය රීසන් එක නිසා තමයි අර නුවන් අයගේ සිටුේෂන් එක මොකද බේසික් ප්‍රශ්න ඇහුවත් අලුතෙන් එන ග්‍රැජුවේට්ස්ලා සෑහෙන පස්සෙන් ඉන්නවා වගේ ලෙවල් එකක් හැදිලා තියෙනවා ඒගොල්ලන්ගේ ඉන්ටෙලිජන්ස් එක මොකද අපි ඉස්සර ප්‍රොජෙක්ට් එකක් කරනවා ඇසයින්මන්ට් එකක් කරනකොම සෑහෙන්න රිසර්ච් කරන්න ඕන රිසර්ච් මහන්සි වෙන්න ඕන. ලොකු එෆර්ට් එකක් දාන්න ඕන. පාර්ට්නර්ස් එකෙන් තමයි අපේ නියුරල් නෙට්වර්ක් එක රේන් උනේ. හරි? අපේ බ්‍රේන් එක right අපේ නියුරෝනස් ටික ට්‍රේන් වෙලා මේ ඉන්ඩස්ට්‍රියට ට්‍රේන් උනේ අපි hardly දේවල් කන්සියුම් කරලා ලර්න් කරපු නිසා. ස්ටැක් ඕවර්ෆ්ලෝ ගිහිල්ලා bugs issues fix කරගෙනද දැන් ඔය ෆේස් එක ගොඩක් වෙලාවට අලුතෙන් IT ඉන්ඩස්ට්‍රියෙන් ඉන්න ළමයිට ස්කිප් වෙනවා. ස්කිප් වෙනවා. අන්නේ බැලන්ස් එක තාම තරාදිය අඳුරගෙන නැහැ ළමයි මේකෙන් මාව ඩම් ඩවුන් වෙනවා. ඒ කියන්නේ මාව ට්‍රේන් වෙන්නේ නැහැ නේද කියන එක ළමයි අඳුර ගන්න නැති වෙන්න පුළුවන්. ඔතන ක්‍රම ඒ කතාවේ ඇත්ත ඕකෙදි ඉතින් ළමයාගේ පැත්ත තමයි තියෙන්නේ. මොකද එයා ජස්ට් නිකන් ගහලා බලලා හරි කියලා කොපි කරලා මේකට දාලා ගැව්වොත් වැඩේ ඉවරයි. මෙයා ඒක හොඳට ඒකේ තියෙන කෝ එක අයිඩෙන්ටිෆයි කරලා ඒක ඇප්ලයි කරනවා නම් අන්න එයා එතකොට ඔය කියන එක යනවා. ඕ දැන් ඉස්සර අපිට මතකන අපි ඩිබක් කරපුවාම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එක්සෙප්ෂන්ස් වලින් ගොඩක් දේවල් ඉගෙන. එක්සෙප්ෂන්ස් දැන් ආවම දන්නා නේ මේක වුණොත් මෙන්න මේක මෙතන තමයි බලන්න ඕනේ කියන එකනේ. කොපි කරලා දානවා. එක්සෙප්ෂන් එක කෙලින්ම ගහුවා. ඉතින් ඒ දේවල් මම හිතනවා ඔය hands on experience කියන එක හරි වටිනවා මොකක් හරි ප්‍රොඩක්ෂන් ඉෂුව එකක් ආපු වෙලාවට මොකක් හරි දැන් ඇත්තටම සමහර වෙලාවට ප්‍රොඩක්ෂන් ඉෂුව එකක් ආපුවාම අපිට ඒක හදන්න බෑ නේවලේ. හරි. ඔතන ඕනේ වර්ක් අරවුන්ඩ් එක. අර බිස්නස් කන්ටිනියුේෂන් එක තියාගන්න වර්ක් අරවුන්ඩ් එක. ඒතර වර්ක් අරවුන්ඩ් එකක් හිතන්න පුළුවන්ද අපිට? ඒතර වර්ක් අරවුන්ඩ් එක මං හිතන්නේ AI එකටම මේ සජෙස්ට් කරන්න පුළුවන් වෙයි කියලා. ඒතර වර්ක් අරවුන්ඩ් එකක් හොයද්දි ගොඩක් දේවල් තියෙනවනේ කන්සිඩර් කරන්න. එහෙම නැත්නම් පැච් රිලීස් එකක් මං කියන්නේ ඒවා දෙවනෝ යන. කොහොමද බිස්නස් එක රන් කර කන්ටිනියුේෂන් එක තියාගන්න. ඉතින් ඕවට අර hands on experience අනිවාර්යෙන්ම මොකද කට්ටිය ඉන්ඩස්ට්‍රි එකේ දැන් නෙගටිව් මැසේජ් මේ වෙබ්සයිට් එක මෙහෙම ප්‍රොම්ප්ට් එක ඒක නෙමෙයිනේ IT ඉන්ඩස්ට්‍රි එක කියන්නේ. බිස්නසර්ස් වලට ගහම ලොකු ලාර්ජ් ස්කේල් සිස්ටම්ස් තියෙනවා කෝඩ් බේස් එක ගත්තොත් මාර ලොකුයි ටීම් එකෙන් ටීම් එකට තමයි කෝඩ් බේස් එක එක කොටස් දාන්නේ. ඒ ලෙවල් එකට කෝඩ් බේසස් ග්‍රෝ වෙච්ච ලොකු ප්‍රොඩක්ට්ස් මැචුවර් ප්‍රොඩක්ට්ස් තමයි තියෙන්නේ. එතකොට මේ අර සිස්ටම් ඩිසයින් කෝ එක දන්නේ නැති කෙනෙක් just using LLMs ඔය වගේ සිස්ටම්ස් එක්ක වැඩ කරන්න පුළුවන් කැපැසිටි එකක් එහෙම හැදෙන්නේ නැහැ. ඒක grow වෙන්නේ ළමෙක් ෆන්ඩමෙන්ටල්ස් ටික ඉගෙනගෙන ඒ ප්‍රොපර් අර හાર્ඩ් ප්‍රොසෙස් එකේ ළමෙක්ව යන්නත් අවශ්‍යයි. සරලව ගත්තොත් දැන් IT පැත්තෙන් එළියට ඇවිල්ලා අපි කියමු වීඩියෝ ග්‍රැෆික් උනත් ඔච්චර තමයි. අපි දෙන්න එපා මේ ඇන්ගල් එකට මේ විදිහට මෙහෙම දාන්න කියලා. ඒ කියන්නේ ඒ නොලෙජ් එක තියෙන්න ඕනි ප්‍රොම්ප්ට් එක දීලා හරියට ක්වලිටි ප්‍රොඩක්ට් එකක් එළියට ගන්න. ඔව් අර මල්ලි කියපු දෙත් චූටි දෙයක් ඇඩ් කරොත් දැන් ප්‍රොම්ප්ට් එකක් ලියලා chat GPT එකකින් හරි නැත්නම් මොකක් හරි LLM එකකින් assignment එකක් කරලා project එකක් deploy කරලා run කරන එක නෙමෙයි IT කියන්නේ. එතනින් එහා අර business value එකක් generate ඇත්තම real world business requirement එකකට solution එකක් develop ඊට වඩා ගොඩක් ලොකු දෙයක් තියෙනවා. ඉතින් ඒකට අර හොඳ fundamentals එක හොඳ knowledge එකක් ගන්න එක තමයි කරන්න ඕනේ. රයිට් අපේ ටයිම් එකත් අපි සෑහෙන topics topics කතා කරාද? අපි එහෙනම් ආයි දවසක මේ වගේම සෙෂන් එකකින් හම්බෙමු. මේක කියන්නේ මේක ඉවර මේ එකක් නෙමෙයි. මේක කන්ටිනියස් ලේටස්ට්ම අපේ AI trends market එක යන්නේ මොන පැත්තටද අපි මේ වගේ insights දිගටම කන්ටිනියු කරගෙන යමු. කරගෙන යන්න. රයිට් එහෙනම් හැමෝටම සුබ දවසක්. right ජය වේවා.